ගිය අවුරුද්දෙත් දූරියන් මල් පිපිලා හැලිලා ගියාද? හැමදාමත් ගහේ මල් පිපෙනවා එක ගෙඩියක්වත් හටගන්නේ නැද්ද? දූරියන් මල් කෘතිමව පරාගණය කරන්න පුළුවන්ද? දූරියන් වලට ඇලුම් කරන නිසාවෙන්ම දූරියන් පැල සිටවා ඇති ඔබට මෙවැනි ගැටලු ඇත්නම් ඒ විසඳා ගැනීම සඳහා අද මේ වීඩියෝ සමග එකතු වන්න. දූරියන් කියන්නේ ඇතමුන් ඉතාමත් ප්‍රිය කරන පළතුරක්. කෑවොත් නැවත නැවත කෑමට ප්‍රිය කරනවා. ඒ වගේම දූරියන් වලට අකමැති පිරිසකුත් නැතුවම නොවේ. දූරියන් වලට ප්‍රිය කරන නිසාම ඔබට රසවත් වූ දූරියන් ප්‍රභේද කීපයක් අද වීඩියෝ එකෙන් හඳුන්වා දෙන්නම්. මේ තියෙන්නේ තඹිලි රෝස පහයට හැරුණු මදුලක් සහිත කසුන් කියන දූරියන් ප්‍රභේදය. ඉන් අනතුරුව ගන්නෝරෝ සීඩ්, හොරණ ජම්බෝ, අඹතැන්න කියන දූරියන් ප්‍රභේදයත්, හොරණ ගෝල්ඩ් ඇතුළු අනිකුත් නිර්දේශිත ප්‍රභේදත් දැක ගන්න පුළුවන්. මේ වගේම ග්‍රාමීයව ඉතාමත් රසවත් දූරියන් වර්ණ අපට හොඳින් හඳුනා ගන්න පුළුවන්. දූරියන් මල් කෘතිමව පරාගණයට කලින් අපි දූරියන් මල් ගැන දැනගනිමු. දූරියන් කියන්නේ ද්විලිංගික පුෂ්ප නිපදවන ශාකයක්. ඒ කියන්නේ දූරියන් මලක පිරිමි සහ ගැහැණු කියන කොටස් දෙකම පිහිටලා තිබෙන නිසා. දූරියන් වල පිරිමි ගස්, ගැහැණු ගස් කියා ශාක කිසිවක් හමුවන්නේ නැහැ. සාමාන්‍යයෙන් දූරියන් කියන්නේ අධිකව පරපරාගණය වන භෝගයක්. ස්වපරාගණයත් ඉතාම ස්වල්ප වශයෙන් සිදු වෙනවා. පස්වරු 3ට පමණ ඔබ මේ දකින දූරියන් මල සවස් වන විට මේ ආකාරයෙන් දැක ගන්න පුළුවන්. ඒ වගේම සවස් කාලයේදී වැසි අඳුරක් ඇති වූයේ නම් එහිදීද වෙනදාට සාපේක්ෂව ඉක්මනින් දූරියන් මල් පිපීම සිදු වෙන්න පුළුවන්. පරාගණය සඳහා යෝග්‍ය ආකාරයට මල් විවෘත වී සංවේදී වන්නේ පස්වරු 6:30ත් පස්වරු 10:30ත් පමණ කාල සීමාවෙදී. මෙම සීමිත කාල සීමාව තුළ දූරියන් මල් පරාගණය කිරීම සිදු කළ යුතුයි. දූරියන් කියන්නේ අධික වශයෙන් පරපරාගණය වෙන භෝගයක් කියලා කලින් සඳහන් කළා ඔබට මතක ඇති. ඒ නිසා මෙම පරාගණය සිදු විය යුත්තේ වෙනත් දූරියන් ප්‍රභේදයක් එමත් නැතිනම් වෙනත් දූරියන් වර්ගයක පරාග වලින් බව මතක තබා ගන්න. එකම වර්ගයේ වෙනත් ශාකයකින් පරාගණය වුද එය තරම් සාර්ථක නොවේ. වැඩි අසන්නක් සඳහා පරපරාගණය වීම ඉතාමත් වැදගත්. ඒ නිසා මල් පිපෙන කාලයට දූරියන් ශාකයට එන වවුලන් එළවීමෙන් වළකින්න. රාත්‍රී කාලයේ සිටින වවුලන් දූරියන් මල් පරාගණය කිරීම සඳහා මහත් උපකාරයක් අපිට ලබා දෙයි. මේ තියෙන්නේ අද කෘතිම පරාගණය සඳහා වෙනත් දූරියන් ප්‍රභේදයකින් කඩාගෙන ලද දූරියන් මලක්. වෙනත් ශාකයකින් දූරියන් මල් කඩා ගැනීමේදී මලේ පරාග විසිරෙන අවස්ථාව, එහෙමත් නැත්නම් පරාගධානී පුපුරන අවස්ථාව පිළිබඳ දැන සිටීම ඉතාමත් වැදගත් දෙයක්. මෙලෙස පරාගධානී ඇඟිලි වලින් ස්පර්ශ කරන විට පරාග ඇඟිලි වල තැවරීම සිදුවන අවස්ථාවේදී පරාගණය සඳහා සුදුසු වේ. දූරියන් මල් පරාගණයට ප්‍රථමව අපි දූරියන් මලේ කොටස් ටික හඳුනා ගනිමු. දූරියන් මලේ කලංකය කණ්ඩිකා 5කින් සමන්විත වේ. මේ ආකාරයට බාහිරින් රැගෙන ආ මලේ පරාග කලංකය මත තැන්පත් කිරීමෙන් කෘතිම පරාගණය සිදු කළ හැකිය. දූරියන් මල් කෘතිමව පරාගණය කිරීම අපි නැවත බලමු. මෙම අවස්ථාවේදී සංවේදී කලංකය පරාග රඳවා ගැනීම සඳහා තෙත්ව පවතී. මෙලෙස කෘතිම පරාගණය සඳහා රැගෙන එක් දූරියන් මලක පරාග වලින් වෙනත් දූරියන් මල් 15ක් 20ක් පමණ පහසුවෙන් අපිට පරාගණය කරගන්න පුළුවන්.
පරාග අපතේ යාම වළක්වා ගැනීම සඳහා පරාග සහිත රේණු භාවිතා කරන්නත් පුළුවන්. ඔබේ දූරියන් ශාකයේ මල් කෘත්‍රිම පරාගණය කළ හැකි නම් මෙම වීඩියෝ බලා ඔබත් උත්සාහ කර බලන්න. මේ ඔබ දකින්නේ කණ්ඩිකා පහේම හොඳින් පරාග තැවරී ඇති දූරියන් මලක්. පරාගණය සාර්ථකවත් අසාර්ථකවත් මල් පෙති පසුවදාට බිම හැලීම සිදුවේ. පරාගණය සාර්ථකයි නම් කාලයත් සමග ඵලය ක්‍රමානුකූලව වර්ධනය වෙනවා ඔබට දැක ගන්න පුළුවන්. මේ තියෙන්නේ පරාගණය ඉතාමත් සාර්ථක වූ දූරියන් පොකුරක්. කාලයත් සමග ඵල තුනී කිරීම සිදු කළ යුතුයි. එහෙත් දේශගුණික සාධක මත ඇතැම් අවස්ථාවලදී ඵල ස්වාභාවිකවම හැලී යාම සිදුවේ. ඉන් අනතුරුව එක් පොකුරක ඉඩි දෙකක් පමණ තබා ගැනීමෙන් සාපේක්ෂව හොඳින් වර්ධනය වූ විශාලත්වයෙන් වැඩි දූරියන් ඵලයක් ඔබට ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇත. එසේනම් ඔබත් කෘත්‍රිම පරාගණය සාර්ථකව සිදු කර අස්වැන්න වැඩි කර ගැනීමට කටයුතු කරන්න. වීඩියෝ සමග එකතු වුණාට ස්තුතියි.